ඉතින් ගයිස් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ මගේ මිස්ටර් කියන්නේ කලින් තිබ්බේ ගයිත් මිස්ටර් දොවී කියලා. ඊට පස්සේ මම ඒක වෙනස් කරා දොවී බ්ලොග්ස් වලට. ඊට පස්සේ දැන් ගයිස් මට හිතුණා ඒකත් හරියන්නේ නැහැ. මොකද මම බ්ලොග්ස් වීඩියෝස් නෙමෙයි ගයිස් මේකේ දාන්නේ. මම දාන්නේ රිවිව්ස් ගයිස්. ඉතින් ගොඩක් රිවිව්ස් තමයි මම ගේන්න හිතන් ඉන්නේ මේ වීඩියෝ එකෙන්. දැන් අදත් ගේන්න යන්නේ ඔයාලට ගයිස් රිවිව් එකක් ඩ්‍රෝන් එක. ඉතින් ගයිස් මම රිවියස් ගේන නිසා මම දැම්ම ගයිස් දොවි ටෙක්නික් කියලා. ඉතින් ගයිස් මගේ දැන් දොවි ටෙක්නික් channel එක ඔයාලා subscribe කරලා එකතු වෙන ගයිස්. පාලින් තියෙන බෙල් icon එකත් click කරන්න. ඉතින් ගයිස් ඔයාලා වීඩියෝ එක බලලා ඒක හොඳ නම් like කරන්න ගයිස්. share කරන්න. ඉතින් ගයිස් අපිත් අදත් මේ ඒ රිවිව් එකට යන් ගයිස්. ඉතින් ගයිස් මම අද ඔයාලට රිවිව් කරන්න ගෙනල්ලා තියෙන්නේ M3 Max කියන ඩ්‍රෝන් එක. ඉතින් ගයිස් ඒ ඩ්‍රෝන් එක ඔය බිගිනර් කෙනෙක්ට වගේ හොඳ ඒ නිසා මම ඒක ගෙනාවා. ඔයාලට තව රිවිව්ස් ගේන්න තියෙනවා ගයිස්. දැන් ටිකක් පෙට් ටිකක් ගොඩ ගහලා තියෙනවා ගයිස් රිවිව්ස් ගේන්න. ඔයාලට මම ඉස්සරහට ඒ රිවිව්ස් ගේන්නම් ගයිස්. ඔයාලට කියන්න ඕන මට අර RC කාර් එක ජීප් එකම රිවිව් එකක් දැම්මා. මට එකෙන් පස්සේ ගේන්න බැරි වුණා ගයිස් වීඩියෝස් ටික කාලෙකින් පොඩි හේතු ටිකක් තියෙනවා ගයිස් ඒකට. ඉතින් ගයිස් ඔයාලට මේ වීඩියෝත් එක්ක නම් ගයිස් දිගටම ඔයාලට මම රිවිව් ගේන්නම්. ඉතින් ගයිස් අපි යන් වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් ගයිස් ඩ්‍රෝන් එක ගැන කතා කරොත් ගයිස් මෙහෙම තමයි තියෙන්නේ. මෙතනින් තියෙනවා M3 Max කියලා. මෙතන 14i plus කියලා කියන කියන්නේ 14i plus කියන්නේ යවන කට්ටියට තමයි මේක රෙකමන්ඩ් කරන්නේ. දැන් තියෙන ඩුවල් කැමරා කියලා මේ කැමරා දෙකක් තියෙනවා. ඊට පස්සේ අංශක 90ක් ESC කැමරා කියලා තියෙනවා මෙතන. ඒ කියන්නේ අංශක 90ක් කරට කැමරා එක කියන්නේ හරවන්න පුළුවන්. ඊට පස්සේ attitude holding, headless mode මොකද තව ඔප්ෂන් ටිකක් තියෙනවා guys මෙතන. ඊපස්සේ මෙතන තියෙනවා guys ආයි drone කියලා. මේ පැත්තේ තර ටිකම තියෙනවා. මෙතන M3 කියලා තියෙනවා. මෙතන තව drone එකේ ලස්සන පිච් එකක් තියෙනවා. මෙතනක් තියෙනවා පොඩි විස්තර ටිකක්. මෙතනක් තියෙනවා warning, ඊපස්සේ attention. මෙතනක් තියෙනවා light canvas යවන්න එපා. ඊට පස්සේ මේ ගලවන්න යන්න එපා. වතුර වලින් මේ කියන්නේ ආරක්ෂා කරගන්න. මෙතන තියෙනවා ඔය ප්ලේන් යන තැන් වල මේක යවන්න එපා කියලා. ඉතින් guys drone එක අපි මෙහෙම unboxing කරගමු. පැත්තෙන් unboxing කරගමු guys. මේ පැත්තෙන්. guys ඉතින් අපි drone එක unboxing කරගත්තොත් මෙහෙම තමයි guys තියෙන්නේ ඒකේ bag එක. ඉතින් guys මේක හොඳ premium qualities තියෙන bag එකක්. මේ drone එකේ price එක අඩු වුණාට guys මේකේ මේ හොඳ bag එකක් තියෙන්නේ. මේ bag එකේ දාලා තියෙන යාට මේ drone එක කොහේ හරි වැටුණොත් එහෙම guys ඉතින් මේ drone එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. පස්සේ මේ bag එක මෙහෙම ඇරලා බලුවොත් guys මේ bag එක මෙහෙම ඇරලා බලුවොත් guys මෙහෙම තමයි තියෙන්නේ. අපිට මෙතනින් පේන drone එක තියෙනවා. මෙහෙම drone එක තියෙන guys. ඊට පස්සේ අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මෙතනින් රිමෝට් එක තියෙනවා. මෙහෙම තමයි guys රිමෝට් එකක් තියෙන්නේ. දැන් අපිට ඔප්ෂන් තියෙනවා. අපිට තව ඩ්‍රෝන් එකේ එක බැටරියක් තියෙනවා guys. මට මේක දාන්න අමතකුණා guys. මේකට තව බැටරියක් හම්බ වෙනවා. අපි මේ ගන්න තැනින් එක්ස්ට්‍රා බැටරියක් අපිට ෆ්‍රී දෙනවා. පස්සේ මෙතන අපේ මේ ඩ්‍රෝන් එකට තව ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකුයි කියන්නේ අපේ මේකේ මේ පෙත්තක් ගන්නොත් එහෙම පෙති තව 4ක් වැඩියෙන් දීලා තියෙනවා මෙයාලා. එකක් පැත්තකින් තියාගමු. ඊස්සේ අපේ guys මෙහෙම ඊටම හම්බෙන ගාඩ් 4ක් තියෙනවා. ගාඩ් 4ක් තියෙනවා. ඒකට දාගන්න ඇතුලේ වගේ යවනවනේ. guys අපිට මෙතන තව ලැබිලා තියෙන කැම් එකේ කියන්නේ කැම් එක කියන්නේ කනෙක්ට් කරගන්න ඕන මේ ඇප් එක තියෙනවා. මෙතන තියෙන YTKYUFO කියන ඇප් එකෙන් තමයි guys මේක මේ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් මේ කැම් එක. මේ පැත්තේ ඒකමයි.
ඊට පස්සේ අපිට මේ වගේ ලොකු මේ කියන්නේ ඩ්‍රෝන් එක ගැන විස්තර තියෙන මේ එකක් හම්බෙලා තියෙනවා. අපි එකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මෙහෙම තමයි guys. එච්චරයි අපේ මේකේ තියෙන්නේ ඇතුලේ. පස්සේ guys අපි ඩ්‍රෝන් එක මෙහෙම දිග ඇරගමු. තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ guys. ඩ්‍රෝන් එක මෙහෙම දිග ඇරගමු. තමයි guys ඩ්‍රෝන් එක දිග ඇරගන්නේ. මේ මෙහෙම guys cam එක තියෙනවා. මේ එතන cam තුනක් තිබ්බට මේ උඩ තියෙන cam දෙක fake දෙකක්. මේක තමයි real cam එක. ඊට පස්සේ අපිට මෙතනත් guys ඔයාලට පේනවා ඇති. පේනවද දන්නේ. මෙතනින් guys තියෙන fake cam එක මෙතන තමයි real cam එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙතන නිකන් පොඩි මේකක් තියෙන හිලක් වගේ. ඉතින් guys අපිට මෙතනින් හම්බෙනවා මේකේ sensor එක. අපිට මෙතන light දෙකක් හම්බෙනවා. මේකේ හම්බෙන්නේ guys brushless motors. ඒ කියන්නේ මේ motor එක කොහේ හරි ගින් drone එක වැදුනොත් එහෙම racing කැඩෙන්නේ මේ වෙන්නේ නැහැ. එහෙම තමයි guys තියෙන්නේ. ඊපස්සේ අපිට මෙතනින් cam එක මේ අංශක 90ක්ම පහළට කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. එතකොට මේ cam එක අපිට ගොඩක් මේ ප්‍රයෝජන වෙන්නේ නැහැ. මොකද මේක අංශක 90ක් කියන්නේ පහළටම කරගන්න පුළුවන් නේ guys. ඊට පස්සේ අපිට මෙහෙම තියාගන්න ඒ කියන්නේ මෙහෙම බිමකින් තියනවා නම් වැලි මොනවා හරි තියනවා නම් මේ තියාගන්න එතන මේ ගාඩ් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ ඒකේ වුණාට guys මේ පහළ එකට ඇවිල්ලා නැහැ. පහළ එකේ ඩ්‍රෝන් එක කොහෙද බිම තියලා යවනවා නම් අපිට ඒකට වැලි යන්න පුළුවන්. ඒක නිසා ඒක ඊට පස්සේ guys අපිට මෙතන තියෙනවා කියන්නේ අර obstacle avoidance ඒ කියන්නේ obstacle avoidance මේක කියන්නේ මේ අපේ මේ කොන් කරන්නේ එකෙන් sensor එක. මේ guys හතර පැත්තෙම sensors තියෙනවා. ඉස්සරහත් තියෙනවා. ඔව් හතර පැත්තෙම තියෙනවා guys. උඩත් තියෙනවා. අපිට මෙතනින් cam එක උඩට ගන්න පුළුවන්. මෙතනින් cam එක පහළට ගන්න පුළුවන්. මෙතනින් අපිට drone එක උඩට ගන්න පුළුවන්. මෙතනින් පහළටම ගන්න පුළුවන්. ආයෙත් ඒ බටන් එක එකපාරක් ඔබලා මෙතන මේ දෙයක් හම්බෙනවා. මෙතනින් වේගය 3කට කඩලා තියෙන්නේ. මේකෙන් වේගය වැඩි කරගන්න පුළුවන් guys drone එක යන්න. මෙතනින් guys 360 මේව ගන්න පුළුවන්. කරණම් ගන්න පුළුවන්. guys remote එක ගැන මෙහෙම කතා කරොත් අපිට remote එක එහෙම තව ගොඩක් සාමාන්‍ය පොඩි ටැබ් එකක් වගේ දාන්න පුළුවන්. ෆෝන් එකකුත් දාන්න පුළුවන්. ගන්නටම මේ තියෙන මේක ටිකක් ලොකුයි. අපි guys දාගමු. ඊට පස්සේ guys අපිට මෙතනින් තමයි මේකේ on off switch එක හම්බෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තමයි පිටිපස්ස. අපිට මේකට guys බැටරි 3ක් දාගන්න ඕන. මෙහෙම වගේ බැටරි 3. මේකට එහෙම අපිට guys ආයෙත් එක වහගන්න පුළුවන්. මම අපිට ඊට පස්සේ මෙතනින් on off switch එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ මෙතන ලයිට් එකක් පේනවනේ. ඒ ලයිට් එක on වෙනවා guys මේ. ඊට පස්සේ guys මෙහෙම කරලා මෙහෙම කරලා පහළට කරගන්න drone එක connect වෙනවා. අපිට guys මම ඔයාලට කියන්නම් ඉස්සරහට drone එක නම් guys මෙහෙම තමයි තියෙන්නේ. අපි guys මේක connect කරගන්න විදිහත් බලමු. ඉතින් guys ඔයාලා මේක connect කරන විදිහ බැලුවොත් එහෙම ඔයාලට මෙතන drone එකේ මේ power switch එක තියෙන මෙතන අපි ඒක ඔබාගෙන හිටියොත් මෙහෙම ඔබාගෙන හිටියොත් drone එක on වෙනවා. මේ වගේ හොඳ light එකක් තියෙනවා මේකේ. මේකේ අඩට නම් guys light එන්නේ නැහැ. ඒක පොඩි අවුලක්. ඉතින් රැයට එහෙම යවද්දි මෙහෙම කරා on කරා guys remote එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක උඩට කරා පල්ලෙහාට කරා. දැක්කේ guys drone එක දැන් connect කරලා තියෙන්නේ guys. ඔන්න guys දැක්කනේ drone එක connect කරලා තියෙන්නේ. දැක්කනේ guys drone එක connect කරලා තියෙන්නේ guys. ඉතින් අපි මේක connect කරගන්න විදිය බලමු. ඉතින් guys අපේ මෙහෙම මොකක් හරි ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි තියෙනවා නම් අපිට කරන්න තියෙන්නේ guys ඉස්සෙල්ලා මේක යන්න ඕන. ඊට පස්සේ මෙතනින් රැගෙන guys මෙතන අපිට තියෙන guys කියාම
මෙතන මේ තියෙන KYUFO කියන ඇප් එක. මේකට අපි යන්න ඕන. හරි. මෙතනින් ඊට පස්සේ ඇප් එකේ අපිට කියන්නේ ඩ්‍රෝන් අප් වෙනවා. ඊට පස්සේ අපි guys ඊට කලින් ඒ කියන්නේ ඒකට ස්ටාර්ට් කරන්න කලින් guys මෙතනින් ගිහිල්ලා මේ Bluetooth connect කර ගන්න ඕන guys. දැන් guys එහෙම තමයි guys තියෙන්නේ. එතකොට අපිට මෙතනින් පෙන්නනවා sorry guys Bluetooth නෙවෙයි connect කරගන්න ඕන Wi-Fi. Wi-Fi අපි එතනට ගිහිල්ලා ඔන්න ඔතනින් මෙතන ඉන්න guys follow UFO කියන මේක අපිට මේකට connect කරගන්න ඕන. connect now guys connecting the quality of ඔන්නම connect now guys මෙතනින් අපිට මේක පෙන්වන්නේ connected without internet කියලා තමයි පෙන්වන්නේ. මොකද මේකේ ඉන්ටර්නෙට් නැහැනේ drone එකේ. ඊට පස්සේ guys අපිට යන්න පුළුවන් කියලා UFO app එකට. මෙහෙම ගියාට පස්සේ මෙහෙම තමයි guys තියෙන්නේ. එතන අපි allow දෙන්න ඕන. ඊපස්සේ start දෙන්න ඕන guys. මේ පේනවා ඇති guys ඔයාලට cam එක. තමයි guys තියෙන්නේ. cam එක බැලුවොත් guys සාමාන්‍ය quality එකක් තියෙනවා. අර ලොකු quality එකක් නැහැ guys. තමයි guys තියෙන්නේ. ඔයාලට මේකෙන් මාවත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ guys cam එකේ quality එක මේ. සාමාන්‍ය guys ඒ කියන්නේ අපේ drone එකක් යවා ගන්න quality එකක් තියෙනවා guys. ඊපස්සේ අපි මේකේ තියෙන මේ drone එකේ app එකේ තියෙන මේවා ගැන කතා කරමු guys. අපිට මෙතනින් photos ගන්න පුළුවන්. මෙතනින් වීඩියෝ ගන්න පුළුවන්. මෙතනින් අපිට වේගය අඩු වැඩි කර ගන්න පුළුවන්. මේ වෙන මේක 100ට නිකන් මේක දා ගන්න පුළුවන්. ඊපස්සේ මෙතන QR එක මොකක් හරි නැහැ. අපිට මෙතනින් ඔය photos ගන්න ඕන එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒක නම් මම හිතන්නේ ගොඩක් අඩ නෑ guys. මෙතනින් අපිට ගහ photos ටික බලන්න පුළුවන්. මෙතන MV කියලා එකක් තියෙනවා guys. එතනින් අපිට ඔය මේක edit කර ගන්න ඕන එහෙම එකක් තියෙන්නේ. අපිට guys මෙතනින් පහළ කැම් එකකට දාන්න පුළුවන්. මේ පේනවා ඇති ඔයාලට පහළ කැම් එක. පහළ කැම්ම නම් guys ගොඩක් quality නෑ. ඒක අර හොඳ drone එකක් quality එකක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. සයිත් අපි මේකට ගියොත් එහෙම ඉස්සරහා කැම් එකට තමයි. ඉස්සරහා කැම් එක guys ගොඩාක් quality නෑ. සාමාන්‍ය quality එකක් තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් අර beginner කෙනෙක්ට වගේ මේ drone එක හොඳයි. ඊට පස්සේ guys දැන් අපි යන් guys drone එක පොඩ්ඩක් fly කරලා බලන්න guys. ඉතින් guys ඔයාලට කියන්න ඕන guys මට මේකේ fly කරන වීඩියෝ ගන්න ගේන්න බැරි වුණා guys. මම ඔයාලට short එකක් විදිහට මේ වීඩියෝ එකෙන්ම මේ කියන්නේ මම short එකක් විදිහට දාන්නම් මගේ channel එකේ guys. ඔයාලට ඒකෙන් ගිහලා බලන්න පුළුවන් guys මේක fly කරන වීඩියෝ. ඉතින් guys මේක මේ drone එක ගොඩක්ම stabilizes guys. ඔයාලට beginner කෙනෙක්ට ගන්නවා නම් guys හොඳම drone එකක්. කියන්නේ 14න් වැඩි ළමයින්ට හරි 13 12 වුණත් අවුලක් නැහැ guys. කියන්නේ හොඳ drone කියන්නේ යවල තියෙන කෙනෙක් මුල්ම drone එක විදියට ගත්ත ප්‍රශ්නයක් නැහැ guys. අර guard set එකක් තියෙනවා මේක අනික අර මේ obstacle avoidance එකක් තියෙනවා guys. ඉතින් මේක එහෙම වැදෙන්නේ නැහැ guys. ඒක on කරලා තියෙන වෙලාවට beginner කෙනෙක්ට උනත් guys මේක හොඳයි. හරි guys මම අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා guys. ඉතින් ඔයාලා මේ කියන්නේ මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් guys subscribe කරන් යන්න. පහළ තියෙන bell icon එකත් click කරන්න guys. වීඩියෝ එක හොඳ නම් guys like කරගෙනත් යන්න share කරන්න. ඔයාලට වීඩියෝ එක ගැන හිතන දේ පහලින් comment කරන්න guys. ඉතින් ඔයාලට ඉස්සරහට unboxing නොයි කියන්නේ reviews ගේන්න තියෙනවා.
ඉතින් ගයිස් මං ඔයාලට ඒවත් ගේන්නම්. ඉතින් ගයිස් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා ගයිස්. thank you